සුබ දවසක් මම ප්‍රසවනාර 20ක් වෛද්‍ය රෝහණ ලියනගේ අද අපි කතා කරන්නේ කාන්තාවන්ට තියෙන ප්‍රධානම ගැටලුවක්. ඒ කියන්නේ තමන්ගේ උසප් චක්‍රය ඒ කියන්නේ මාස සුද්ධ වීම ක්‍රමානුකූලව සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒකට අපි දන්නවා අපේ නාරි වේද සායනයේද පැමිණෙන කාන්තාවන් ගොඩක් වෙලාවට තියෙන ගැටලුවක් තමයි මේක. ඒකට සුද්ධ වීම චක්‍රය සාමාන්‍යයෙන් අපි දන්නවා දවස් 28ක් 34 කාලයක කාන්තාවගේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒක තමන්ගේ සරුභාවයේ සංකේතයක්. ඒකට එහෙම සිද්ධ වෙන්නේ නැත්නම් ඒක ගැටලුවක්. සමහර කාන්තාවට මේක මාස දෙක තුනකට සැරයක් වගේ සිද්ධ වෙන්න පුළුවන්. සමහරට මාසෙට දෙපාර තුන් පාරක් සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට මේක යම්කිසි ගැටලුවක් නිසා තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට ඒ ගැටලු මොනවද කියන එක තමන් සුපරික්ෂාකාරීව අධ්‍යයනය කරන්න. මොකද සමහර විට තමන්ට බබෙක් හැදෙන්නේ නැත්නම් කියන්නේ තමන් සාපල්තාව පෙළෙනවා නම් මේ සුද්ධීම අක්‍රමවත් වීමම එක හේතුවක් වෙන්න පුළුවන්. සමහර ලාවට තමන්ගේ ගොඩක් තමන්ට රෝග ලක්ෂණ විදියට හෘදය අඩුකම, ඒ කියන්නේ රක්ත හීනතාවය නිසා යම්කිසි පරීක්ෂා කරනකොට අපිට තේරෙනවා මේ රුධිර අධික ලෙස වහනය වෙලා ඒ වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්. එතකොට තමන්ට සුද්ධීම අක්‍රමවත් වෙන නම් අක්‍රමවත් වෙන්න හේතු ටික බලන්න. ගොඩක් වෙලාවට අපි දන්නවා ඒ කාන්තාවගේ සුද්ධීම චක්‍රේ ක්‍රියාත්මක වන හෝමෝන චක්‍රයක් තියෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන, ප්‍රෝලැක්ටින් හෝමෝනය, එතකොට ඊට අමතරව FSH, LH, ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන්, ඒ වගේ හෝමෝන වෙනස් වීම නිසාත් මේක සුද්ධීම චක්‍රය අක්‍රමවත් වෙනවා. ඒ වගේම තමන් ගර්භාෂ බිත්තිය මස් දළු වගේ දේවල් එක්ක බිත්තිය ඝනකම අක්‍රමවත් වුනහම සමහර ගර්භාෂ ගෙඩි වගේ දේවල් තියෙනවත් මේක සුද්ධීම චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමන් අතම් විට ගර්භණී වෙලා නොදැනුවත්ව ගර්භණීල ගබ්සාවක් වෙනවා. සමහරට මේක සුද්ධීම චක්‍රයේ අක්‍රමවත් වෙලා සමහරට දිගින් දිගටම රුධිර වහනය සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට මේ වගේ අවස්ථාවල සුද්ධීම අක්‍රමවත් නම් ඔබ කල යුත්තේ වෛද්‍යවරයෙකු හම්බෙලා නිවැරදිව පරීක්ෂා කරගන්න ඕන. ස්කෑන් පරීක්ෂාවකට, හෝමෝන පරීක්ෂාවට ලක් වෙන්න ඕන. ලක් වුණාට පස්සේ තමන්ට තේරෙනවා මොකද්ද තමන්ට ගැටලුව කියලා. ඒ ගැටලුව අනුව තමයි ඔබට ප්‍රතිකාර සිදු කිරීම සිදු කරන්නේ. මොකද අපි දන්නවා සුද්ධීම චක්‍රයේ ක්‍රමානුකූලව සිදු කරගන්න ඒ හෝමෝන මට්ටම් සමතුලිත කරගන්න විවිධ හෝමෝන ප්‍රතිවේදනවල තියෙනවා. ඒතර ඒව දෙන්න ඕන ඒ වෛද්‍ය උපදේශ නිර්දේශ මත තමයි. ඒක නිසා ඔබ කල යුත්තේ තමන්ගේ සුද්ධීම අක්‍රමවත් නම් වෛද්‍යවරයෙකු හම්බෙලා ඒකට හේතු හොයලා නිවැරදිව ප්‍රතිකාර ලබා ගැනීම තමයි ඔබ සිදු කළ යුත්තේ.